යමු ඊළඟ ප්‍රශ්නෙට අපි කතා කරනවා ප්‍රභාස් සංශ්ලේෂණ ප්‍රශ්නයක්. මෙතන ප්‍රභාස් සංශ්ලේෂණයේදී පිස්ටේ නිපදව නැත්නම් ග්ලූකෝස් නිපද වෙන බව නැත්නම් ග්ලූකෝස් අපිට පිළිම පරීක්ෂා කරන්න බෑනේ. ග්ලූකෝස් පිස්ටේ බවට පත් වෙන නිසා අපි පිස්ට පරීක්ෂාව තමයි කරන්නේ. ඒකට පිස්ට පරීක්ෂාව සඳහා අපි භාවිත කරන ප්‍රතිකාරකය තමයි අයඩින් කියලා කියන්නේ. අයඩින් වල මූලික වර්ණය කහ දුඹුරු. ඊට පස්සේ මේ අයඩින් අපි පත්‍රයට දැම්මොත් පත්‍රයේ තිබ්බොත් එහෙනම් පිෂ්ඨය අපිට නිල්නම් පහක් වෙනවා. හරි. එතකොට මේ පරීක්ෂණයේදී අපි විශිෂ්ට පියවර කිහිපයක් අනුගමනය කරනවා. ඇයි කියලා අහනවා හේතු. ශාක පත්‍රයේ ජලය තම්බනවා. ඉස්සෙල්ලාම ශාක පත්‍රය අරන් අපි ඔව් බීකරයකට වතුර දාලා ජලය තමයි තම්බන්නේ. ඇයි තම්බන්නේ කියලා අහන්නේ. ඒ තමයි මොකද්ද? දැන් ක්ලෝරොෆිල් තියෙන්නේ හරිද? නැත්නම් පිස්ටේ තියෙන ක්ලෝරොෆිල් වල. right? ක්ලෝරොෆිල් තියෙන පත්‍රයේ තියෙන සෛල වල. හරි? ක්ලෝරොෆිල් ටික එළියට ගන්න නම් පිස්ටේ තියෙන ක්ලෝරොෆිල් එක්කනේ. එතකොට මේ ක්ලෝරොෆිල් ටික එළිය ගන්න ඕනේ. හරි? ඉස්සල්ලාම ජලය තම්බලා පත්‍රයේ තියෙන සෛල ලිහිල් කරලා තමයි අපි මේ ක්ලෝරොෆිල් එහෙම එළියට ගන්න. එතකොට අපි ශාක පත්‍රයේ ජලය තම්බන්නට හේතුව තමයි මේ පත්‍රයේ තියෙන සෛල ලිහිල් කිරීම සඳහා. ඊට පස්සේ මේ ශාක පත්‍රයේ මධ්‍යසාරය තුල කිලෝ ජල තාපයක දාලා තම්බනවා. ඒකට හේතුව මොකද්ද? දැන් අපේ පිෂ්ඨ පරීක්ෂාව හරියට නිරීක්ෂණයක් ගන්න නම් පිෂ්ඨයේ මතටම විතරක් අපි හරියටම දාන්න ඕනේ ID. හැබැයි දැන් මේ පිෂ්ඨයේ තියෙන ක්ලෝරොෆිල් එක සම්බන්ධ වෙලා ඒ නිසා අපි මොකද කරන්නේ? ක්ලෝරොෆිල් එක අයින් කරන්න මේ පත්‍රයේ ඉස්සලම මධ්‍යසාරය ගිල්ලලා රයිට් මධ්‍යසාරය ගිල්ලනට පස්සේ තම්බනවා ආයි. එතකොට මොකද වෙන්නේ? අර මධ්‍යසාරයේ අර ක්ලෝරොෆිල් ටික දී වෙලා පත්‍රයේ ඉතිරි වෙනවා පිෂ්ඨයේ ටික විතරක්. හරි? ඊට පස්සේ අපිට පුළුවන් එතකොට දැන් ශාක පත්‍රයේ මධ්‍යසාරය තුල ගිල්ලන්නේ ඇයි? ශාක පත්‍රයේ තියෙන ක්ලෝරොෆිල් ටික දී කරලා දාන්න. ඊට පස්සේ ශාක පත්‍රයේ මඩට අයඩින් බිඳු කිහිපයක් දානවලු. අයඩින් බිඳු කිහිපයක් දාන්නේ පිෂ්ඨ පරීක්ෂාව සඳහා පිළිතුරක් ලබා ගන්න. එතකොට අයඩින් දාලා අපිට නිල්දම් පහක් ආවොත් එහෙම අපිට කියන්න පුළුවන් පත්‍රය තුල පිෂ්ඨය නිපද වෙලා තියෙනවා. හරි. තුන්වෙනි ඊළඟ ප්‍රශ්නේ ආවර්ත වගු කොටසක් දීලා තියෙනවලු. හැබැයි දීලා තියෙන්නේ නියමිත රසායන සංකේත වලින් නෙවෙයිලු. ඉතින් ඔයාලට පුළුවන් මුලින්ම ඉස්සලා මේක ඕනනම් ලේසියට රසායනික සංකේත වලින්ම ලියා ගන්න. හැබැයි උත්තර දෙනකොට රසායනික සංකේත වලින් ලියලා හරියන්නේ නැහැ. හරි? ඒකට ඔයගොල්ලෝ දන්නවා හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියොන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. රයිට්? ඔන්න දැන් ආවර්ත වගු කිව්වා. එනකොට ආවර්ත වගු කඩපාඩම් කරන් යන්න. හරි? එතකොට ඉහළම පළවෙනි අයනීකරණ ශක්තිය ඇති මූලද්‍රව්‍ය රයිට් මතකනේ අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය විචලනය වෙන්නේ අර 2යි 3යි 3 සික්සක් ක්‍රමය නේ මතකයිනේ මම කියලා තියෙනවා මෙහෙම අඳගන්න රයිට් ඊට පස්සේ අඳගත්තොත් එහෙම මේ තියෙන්නේ හයිඩ්‍රජන් මේ තියෙන්නේ හීලියම්. එතකොට මේ ආවර්ත වගේ ආයනීකරණ ශක්තිය ඉහළම වෙන්නේ හීලියම්. හීලියම් කියන්නේ මේ ආවර්ත වගේ දෙවෙනි තැන ඉන්න කෙනා හයිඩ්‍රජන් හීලියම්. එතකොට ඉහළම අයනීකරණ ශක්තිය තියෙන්නේ Fk. අලෝහයක් වෝදෙහි එක් ස්වරූපයක් විද්‍යුත් සංයනය කරයි. එතකොට අලෝහ තියෙන මේ ආවර්ත වගේ දකුණු පැත්තට වෙන්නනේ. හරි වම් පැත්තට වෙන්න තියෙන ලෝහ. හැබැයි හතරවෙනි කාණ්ඩේ විතරෙන් ඉඳන් එහාට අලෝහ පටන් ගන්නවා. මතක දැන් මේ කතා කරන්නේ කාබන් ගැන. කාබන්ගේ ආකාර දෙකක් තියෙනවා මිනිරන් සහ දියමන්ති. හරි? ඒකෙන් මේ මිනිරන් කියන ආකාරය විද්‍යුත් සංයනය කරනවා. එතකොට මේ කාබන් පොසිෂන් වෙලා තියෙන කොහෙද? මෙන්න කැපිටල් A තමයි කාබන්. හරි? උභයගුණී ඔක්සයිඩයක් සාධන මූලද්‍රව්‍යකි. දැන් අපි කතා කරලා තියෙනවානේ අර එක ආවර්තයක ඔක්සයිඩ් වල බාෂ්පික ආම්ලිතා ගැන. හරි? ඒකෙදි උභයගුණී ඔක්සයිඩ් ගැන අපි කතා කරලා තියෙනවා. හරි දැන් මෙතන ගත්තොත් එහෙනම් මේ තුන්වෙනි ආවර්තය තමයි ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ අංශපොතේ. පටන් ගන්න කොහොමද? සෝඩියම්, right? සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන් අපිට වැඩක් නැහැ. හරි? ඉතින් මේගොල්ලන්ගේ ඔක්සයිඩ් ගත්තොත් එහෙම මම බෙදන හැටි කියලා තියෙනවා. ඇලුමිනියම් බෙදන්න වම් පැත්තට කට්ටියක් ඉන්නවා දකුණු පැත්තට කට්ටියක් ඉන්නවා. ලෝහ හදන්නේ බාෂ්මික ඔක්සයිඩ් right ඊළඟට අලෝහ හදන්නේ සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් කට්ටිය හදන්නේ ආම්ලික ඔක්සයිඩ්. හරි ඒ මැද ඉන්න කෙනා ඇලුමිනියම් මෙයා හදන උභයගුණී ඔක්සයිඩයක්. එතකොට මෙතන ගත්තොත් එහෙනම් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම්. ඇලුමිනියම් කියන්නේ D. එතකොට උත්තරේ වෙන්න ඕන D. විද්‍යුත් ජනිතාව ඉහළම මූලද්‍රව්‍ය වෙන්නේ අමුළු ආවර්තාවකම විද්‍යුත් ජනිතාව ඉහළම වෙන්නේ ෆ්ලෝරින්. මතකනේ මෙතන ෆ්ලෝරින් තියෙන්නේ කැපිටල් B වලින්. ෆ්ලෝරින් කියලා උත්තර දෙන්න හරියන්නේ නැහැ. කැපිටල් B වලින් තමයි උත්තර දෙන්නේ. සංකේතය යොදන්න කියලා තියෙන්නේ.
ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ් යොදා ගැනීමට භාවිතා කරනවා. ඉතින් මේ කතා කරන්නේ මෙන්න මෙතන තියෙන සිලිකන් ගැන රයිට්. ඔයගොල්ලන්ට 11 වසරේදී අවසාන වාරයේදී පාඩමක් තියෙනවා ට්‍රාන්සිස්ටරයන් ගැන ඩයෝඩ් ගැන. මේකෙදී කිව්වම ඔයගොල්ලන්ට හොඳටම මතක හිටියේ සිලිකන් සහ ජර්මේනියම් තමයි ට්‍රාන්සිස්ටර් සඳහා යොදාගන්නේ. එතකොට මෙතන උත්තරේ වෙන්නේ කැපිටල් G. right. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නෙට ගියොත් එහෙම නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් වායු රසායනික ප්‍රතික්‍රියා කිරීමෙන් ඇමෝනියා වායුව නිපදවයි. රසායනික කර්මාන්තයේදී මේ හේබර් ක්‍රමයෙන් ඇමෝනියා නිපදීම ලෙස හැඳින්වෙනවා. මේ කතා කරන්නේ රසායනික ප්‍රතික්‍රියාව ශීඝ්‍රතා පාඩම. මේ ශීඝ්‍රතා පාඩමේ මතකනේ අවසානයේ වගුවක් තියෙනවා උත්ප්‍රේරක. හරි? ඒ වගුව අනිවාර්යෙන් මතක තියාගෙන යන්න. මේක සෝදිසි ක්‍රමයෙන් තුලිත කරන්න කියලා තියෙනවා. කොහොම සෝදිසි ක්‍රමයෙන් තුලිත කරන්නේ? වම් පැත්තේ ඉස්සරම නයිට්‍රජන් තමයි හැමෙන්නේ අපිට. නයිට්‍රජන් බලන නයිට්‍රජන් 2යි මෙතන නයිට්‍රජන් 1යි. ඒ නිසා මෙතන 2 දානවා. හරි? දකුණු පැත්තේ නයිට්‍රජන් 1යි නිසා අපි 2ක් දැම්මා. මොකද වම් පැත්තේ 2යි. ඊට පස්සේ අපිට මේ හම්බෙන්නේ හයිඩ්‍රජන් ගත්තොත් මේ පැත්තේ 2යි මේ පැත්තේ තියෙනවා හයිඩ්‍රජන් 6ක්. එතකොට මේ පැත්තේ 6ට මේ පැත්තේ 2 බැලන්ස් කරන්න නම් අපි මෙතනට 3 දාන්න ඕනේ. රයිට්? එතකොට මෙහෙම තමයි අපේ සමීකරණය එන්නේ. දැන් බැලන්ස් කරලා තියෙන්නේ N2 යන 3යි H2 යනවා 2යි NH3 ඇමෝනියා. ඔක තමයි සූත්‍රය එන්නේ. මෙම ක්‍රමයෙන් මගේ ඇමෝනියා නිපදීමේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වන්නේ. වායුන්ගේ පීඩනය මොනවා වෙන්න ඕනද? වායුන්ගේ පීඩනය අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕනද? මේක හොඳට මතක තියාගන්න. ඕගොල්ලන්ට මේක තර්ක කරන හැටි උගන්වන්නේ නැහැ. මේක තර්ක කරන්නේ ලේ චක්‍රිය කියලා මූල ධර්මයක් මගින්. ඒක මම පොඩ්ඩක් ඕන පැහැදිලි කරන්න. ඔයගොල්ලෝ මේ වම් මත පැත්ත බැලුවොත් එහෙම මෙතන නයිට්‍රජන් අණු එකකුයි හයිඩ්‍රජන් අණු තුනකුයි තියෙනවා. එතකොට මුළු අණු ගන්න මේ පැත්තේ 4යි. එතකොට මෙතන තියෙන්නේ ඇමෝනියා අණු 2යි. හරි? දැන් අපේ මේ හේබර් ක්‍රමයේ අපේ අරමුණ ඇමෝනියා නිපද ගන්න එකනේ. ඇමෝනියා නිපද වෙන්නේ අණු අඩු පැත්තට. මේ පැත්තේ අණු 4ක් තියෙනවා, මේ පැත්තේ අණු 2ක් තියෙනවා. අණු අඩු පැත්තට තමයි ඇමෝනියා නිපදෙන්නේ. හරි? අණු අඩු පැත්තට ඇමෝනියා නිපදව ගන්න නම් අපි කරන්න ඕනේ මොකද්ද? වායුන්ගේ පීඩනය වැඩි කරන්න. වායුන්ගේ පීඩනය වැඩි කිරීම ගැන අපි ලේචක්ලි මූල ධර්මයෙන් තමයි පැහැදිලි කරන්නේ. ඕගොල්ලන්ට නෑ. මොකද වෙන්නේ දැන් ආයුන්ගේ පීඩනය වැඩි කරනවා නම් මොකක් හරි භාජනයක් තුළ මේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් දාලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට වායුවේ පීඩනය වැඩි කරන්න අපි භාජනය තෙරපන්න. හරි භාජනය තෙරපනකොට එන්න එන්න පීඩනය වැඩි වෙනවා. හැබැයි අපි මොකක් හරි පද්ධතියක් බලන්නේ මේ වැඩි වෙන පීඩනය අඩු කරගන්න. රයිට්? පීඩනය අඩු කරගන්න නම් අණු වැඩි වෙලා හරියන්නේ අණු අඩු වෙන්න ඕන. හරි? අණු අඩු වෙන්න ඕන. එතකොට අපි මේ හේබර් ක්‍රමේදී අණු අඩු පැත්තට ගන්න නම් අපි වායුන්ගේ පීඩනය වැඩි කරන්න. හරි? ඊට පස්සේ උත්ප්‍රේරකය ලෙස අපි භාවිතා කරන්නේ යකඩ. right උත්ප්‍රේරක ටික මතක තියාගෙන යන්න. ඒ පාඩමේ අවසාන පිටුවේ වගුවක් තියෙනවා. ඊට පස්සේ ඉහත රසායනික ප්‍රතික්‍රියාවේ වර්ගය දක්වන්න. එතකොට අපිට රසායනික ප්‍රතික්‍රියා වර්ග තිබ්බනේ. සංයෝජන, වියෝජන, ඒක විස්ථාපන, ද්විත්ව විස්ථාපන. right? එතකොට මේකෙදි වෙන්නේ ඇමෝනියා, නයිට්‍රජන්, හයිඩ්‍රජන් එකතු වෙලා එකක් හැදෙනවා. හැදෙනවා කියන්නේ සංයෝජන. මේක වෙන්නේ එකතුවක්. සංයෝජන ප්‍රතික්‍රියා. ඇමෝනියා අණුවේ තිත් කතිර සටහන දක්වන්නලු අපි ලුයිස් වී වෑන්දා. ඕන්න අපිට ලුයිස් වී වෑන්දලා තිත් කතිර සටහන බවට පත් කරන්න පුළුවන්. අපි ලුයිස් වී වෑන්දා මුලින්ම නයිට්‍රජන් හයිඩ්‍රජන් තුනක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ එකසර ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. අපි තේරුවොත් නයිට්‍රජන් වලට තිත් කතිරනේ, හයිඩ්‍රජන් වලට එනම් කතිර ගන්න ඕනේ. එතකොට මේ ඉරි තුන මකලා දැන් නයිට්‍රජන් වලට තිත් තෝරලා තියෙනවා. හරි? මේ ඉරි තුන මකලා නයිට්‍රජන් පැත්තට තිතකුයි හයිඩ්‍රජන් පැත්තට කතරකුයි දාන්න. එච්චරයි තියෙන්නේ. හරි? එතකොට එහෙනම් නයිට්‍රජන් පැත්තට තිතයි ඊට පස්සේ හයිඩ්‍රජන් පැත්තට කතරයි දාන්න. මේ තියෙන නයිට්‍රජන් ඇමෝනියා වල තිත් කතර සටහන. ඊට පස්සේ ග්ලූකෝස් වල රසායනික සූත්‍රය මෙච්චරයි. ග්ලූකෝස් අණුවක කාබන් හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව. ඉතින් මේ තියෙන සූත්‍රය දීලා තියෙනවා. ඉතින් කාබන් පරමාණු සංඛ්‍යාව, හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව, ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව තමයි සූත්‍රයේ තියෙන්නේ. right? එතකොට කාබන් 6යි, හයිඩ්‍රජන් 12යි, ඔක්සිජන් 6. ඒ විදිහට තමයි එන්නේ.